අපි ඉන්නේ ඩිජිටල් ලෝකයක. ඇයි අපි පත්තරයක ඇඩ් එකක් දානවට වඩා ඩිජිටල් මාර්කටිං වලට වියදම් කරන්න ඕනේ. අඩු මුදලකින් ලොකු ඕඩියන්ස් එකක් අතරට යන්න අපිට මේ ඩිජිටල් මාර්කටිං හරහා මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා. අපිට පුළුවන් Facebook, Instagram, TikTok, LinkedIn වගේ social media platforms වලින් ලොකු audience එකක් touch කරන්න. සුබ දවසක්. අද මම කතා කරන්න යන්නේ අපේ ජීවිතවලට වගේම ව්‍යාපාර කරන කෙනෙක්ට වුණත් නැතුවම බැරි මාතෘකාවක් ගැන. මුලින්ම මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔයා උදේ නැගිට වෙලේ ඉඳලා මේ වෙනකම් Facebook, YouTube, TikTok, Instagram වගේ social media platform වලට නොගියපු කෙනෙක් ඉන්නවද? මම නම් හිතන්නේ නෑ එහෙම කෙනෙක් ඇති කියලා. අපි ඉන්නේ ඩිජිටල් ලෝකයක. ඒ නිසා තමයි ඩිජිටල් මාර්කටිං කියන දේ බිස්නස් එකට අත්‍යවශ්‍ය වෙන්නේ. සරලවම කිව්වොත් කස්ටමර් ඉන්න තැනට ස්මාර්ට් ෆෝන් එක හරහා ඔයාගේ භාණ්ඩ සේවය ප්‍රවර්ධනය කිරීම තමයි මේකෙන් වෙන්නේ. එතකොට මොනවද ඩිජිටල් මාර්කටිං වල ප්‍රධාන වාසි? ඇයි අපි පත්තරයක ඇඩ් එකක් දානවට වඩා ඩිජිටල් මාර්කටිං වලට වියදම් කරන්න ඕනේ? ඔයා හිතන්න ඔයාගේ බිස්නස් එක මේකප් අයිටම්ස් සෙල් කරන ෂොප් එකක් කියලා. පත්තරයක ඇඩ් එකක් දැම්මොත් ඔයාගේ අයිටම් එක අවශ්‍ය කට්ටියක් දකිනවා, අවශ්‍ය නැති කට්ටියක් දකිනවා. හැබැයි ඩිජිටල් මාර්කටිං වලින් අපිට පුළුවන් ඔයාගේ අයිටම් එක ටාගට් ඔඩියන්ස් එකකට පේන්න විතරක් ඩිස්ප්ලේ කරන්න. එතකොට අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කී දෙනෙක් බැලුවද, කී දෙනෙක් ක්ලික් කරාද, කී දෙනෙක් අයිටම් එක බයි කරාද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අඩු මුදලකින් ලොකු ඔඩියන්ස් එකක් අතරට යන්න අපිට මේ ඩිජිටල් මාර්කටිං හරහා මේ වෙනකොට පුළුවන් වෙලා තියෙනවා. හරි, අපි දැන් බලමු ඩිජිටල් මාර්කටිං ක්‍රියාත්මක වන ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් මොනවද කියලා. අපිට පුළුවන් Facebook, Instagram, TikTok, LinkedIn වගේ social media platforms වලින් ලොකු ඔඩියන්ස් එකක් ටච් කරන්න. ඒ වගේම SEO. කවුරු හරි කෙනෙක් මේකප් අයිටම්ස් ගැන සර්ච් කරොත් එහෙම ඔයාගේ වෙබ්සයිට් එක සර්ච් රිසල්ට්ස් වලින් උඩටම ඩිස්ප්ලේ වෙන්න හදන එක තමයි SEO කියලා කියන්නේ. මේක තමයි වැදගත්ම පොයින්ට් එක. content marketing. ඔයා ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්නම try කරන්නේ නැතුව ඒ ප්‍රොඩක්ට් එකෙන් කස්ටමර්ට ලැබෙන benefits ගැන content create කරලා publish කරන එකට තමයි content marketing කියලා කියන්නේ. digital marketing කියන්නේ නිකන් post එකක්, reel එකක් දාන එකමත් නෙවෙයි. ඒකට පියවර 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ target audience එක අඳුරගන්න ඕනේ. එයාලගේ age limits මොනවද, ඒගොල්ලෝ පාවිච්චි කරන social media platforms මොනවද කියලා ඔයා අඳුරගන්න ඕනේ. දෙවෙනි එක තමයි graphics. ඔයාගේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ හිත ඇදගන්නා සුළු විදිහට වීඩියෝස්, පෝස්ට් ක්‍රියේට් කරන්න ඔයා වග බලා ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි ඔයා දාන ඇඩ් එකට එන රිවිව්ස් වලින් ඔයාගේ ඩවුට්ස් හදාගෙන ඊළඟ ස්ටෙප් එකට මූව් වෙන එක. ඉතින් ඔයාගේ බිස්නස් එකේ පැවැත්මටත් මේ ඩිජිටල් මාර්කටිං කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් තවත් මේ වගේ යූස්ෆුල් වීඩියෝස් නරඹන්න අපේ Ever Efficient YouTube channel එක subscribe කරලා තියාගන්න.